ආයිබෝවන් මගේ පළවෙනි බ්ලොග් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මගේ පළවෙනි බ්ලොග් එක මම ගේන්න බලාපොරොත්තු වුණේ මම මේ උදාහරණ කෝස් එක ගැන තොරතුරු ටිකකුයි මම මේ කෝස් එකට සම්බන්ධ වුණේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මම ඉස්සෙල්ලාම කියන්නම් මේ කෝස් එකේ තොරතුරු ටිකක්. මේ කෝස් එක රජයේ ආයතනයක තියෙන VTA කියලා. ඊට පස්සේ මේ කෝස් එක මාස 6ක කාලයක් තියෙනවා. මාස 6ක කාලයක් තිබ්බට පස්සේ අපි මාස 6ක් ඉගෙනගෙන එතනින් අපිව දානවා මාස 6ක ට්‍රේනින් එකකට. ට්‍රේනින් එකෙන් පස්සේ මාස 6ක ට්‍රේනින් එකෙන් පස්සේ අපිට එක්සෑම් එකක් හම්බ වෙනවා. එක්සෑම් එක ලියලා එක්සෑම් එක පාස් වුණාම NVQ level 4 සහතිකයක් හම්බ වෙනවා. අපි level 4 සහතිකයේ සහ අපි අර මාස 6 ගන්න අත්දැකීමුත් එක්ක අපිට නැවත පුළුවන් ඒ හෝටලේටම සම්බන්ධ වෙන්න. නැත්නම් තමන්ට කැමති තමන් ආස හෝටල් එකකට යන්න පුළුවන්. මේ කෝස් එකේ ගාන තමයි කෝස් එකට රුපියල් 24000ක් ගෙවන්න ඕනේ. දැන් මම කියන්නම් මම මේ හදාරන F&B පාඨමාලාවේ ඒකේ තියෙන හෝටල් එකට අදාළ දේවල්. ගෙස්ට් කෙනෙක්ව පිළිගන්න, ඒ ඕඩර් එක ගන්න, ගෙස්ට සේවයක් කරන කට්ටිය. තව මේකේ තියෙනවා බාර් පැත්ත. බාර් පැත්ත කියලා ගත්තොත් බාර් එකේ තියෙනවා ඇල්කොහොල් සහ නන් ඇල්කොහොල් කියලා වර්ග දෙකක්. ඇල්කොහොල් ගත්තොත් කොක්ටේල් ඒ ටික යනවා. නන් ඇල්කොහොල් ගත්තොත් මොක්ටේල් යනවා. මොක්ටේල්, ටී, කොෆි යන්නේ විදිහට යනවා. එතකොට මේ වගේ මං කිව්වා වගේ ඔය බාර් පැත්ත සුරර්ග අපේ ගෙස්ට් කෙනෙක්ට අපි අපේ සේවය ලබා දෙන විදිහ, ඒ වගේම රූම් සර්විස්, ඒක තමයි මේකේ F&B කියන්නේ. ගොඩක් විශාල පාඨමාලාවක්. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි දේශීය හෝ විදේශීය රැකියාත් අනිවාර්යෙන් තියෙන පාඨමාලාවක් තමයි. තමන් වැඩ කරන විදිහ, තමන්ගේ ආචාර ධර්ම, ඒ වගේ අපි වැඩේ දෙන නීට් එක අනුව තමයි අපි හෝටලෙන් උනත් ලෙවල් එකක් අප් කරන්නේ. හරි, එහෙනම් දැන් කියන්නම් මම මේ කෝස් එකට ගිය විදිය කරගෙන කොහොමද දුන්නට පස්සේ කිව්වා මට මෙහෙමයි එන්න මේ හෙට තමයි අන්තිම දවස. මේ පුළුවන් නම් හෙට එන්න කියලා මං ගියා. ඊට පස්සේ අපිට ෆෝම් වගේක් තියෙනවා ෆිල් කරන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම බැඳිනකොට රුපියල් 6000 ගාස්තුවක් ගෙවලා ඒ රිසිට් එක අලවලා දෙන්න ඕනි ඒ අපේ ඉල්ලුම් පත්‍රයට. එතනින් පස්සේ අපි ඔය ආයතනය පිළිගන්නවා. ඊට පස්සේ ඔය මාස 6ක කෝස් එකට මම පළවෙනි ගියා. ඒක ඉතින් තියෙන සාමාන්‍යයෙන් ටෙක් යන ළමයෙක් යන විදිහට යන්න ඒ විදිහට සුදු ෂර්ට් එක ඇඳලා මේක තියෙනවා. ඊට පස්සේ ඉතින් මම කියන්නම් මගේ කෝස් එකේ මට යාළුවෝ 12 දෙනෙක් ඉන්නවා. මම දැන් කෝස් එකට සම්බන්ධ වෙලා මාස 3මාරක් විතර එනවා. ඉගෙන ගන්න උගන්වන දේ පවා තාමත් සරලව කියලා දෙනවා, ඔළුවට වැටෙන විදිහට. ප්‍රැක්ටිකල් එක උනත් මාර ආසාවෙන් කරනවා. ඒවා මතක හිටිනවා. ඒ විදිහට තමයි ඉගෙනීම් කටයුතු යන්නේ. අපිට උගන්වන ටිකට වෙනම කාලයක් තියෙනවා. ඒ වගේම අපි ගන්න ප්‍රැක්ටිකල් පැත්තට වෙනම තියෙනවා. ඒ වගේ යනවා. ප්‍රැක්ටිකල් සඳහා රජයෙන් අපිට ප්‍රැක්ටිකල් බඩු ලබා දෙනවා. දැන් මාස 4ක මාස 3මාරක කාලයක් ඉවරයි. තව මාස 2මාරක් විතර පොඩි කාලයක් තියෙන්නේ. මේ වෙනකොට මම කෝස් එකට සම්බන්ධ වුණේ මුකුත්ම දැනගන්න නොදැනුවත්ව. හැබැයි මේ වෙනකොට ගොඩක් දේවල් දැනගෙන සහ ඒවෝ කියන්නේ පාඨමාලාවේ තොරතුරු ඒ වගේ තොරතුරු ගොඩාක් දැනුමක් තියෙනවා. එහෙම ලෙවල් එකෙන් ලෙවල් එකට අප් වෙලා උපරිම තැනට යන්න පුළුවන්. ඒ වගේ හොඳ ජොබ් එකක් තියෙන පාඨමාලාවක්. ඒක තමයි ඉතින් මගේ කෝස් එකේ විස්තර සහ මං කෝස් එකට සම්බන්ධ වෙච්ච විදිය. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. අලුත් vlog එකේ කරන්න හිතන් ඉන්නේ නම් ඔයාලත් එක්ක මොක්ටේල් එකක් ගහන්න.
අලුත් ලස්සන ව්ලොග් එකකින් එනම් හම්බෙමු. ජය වේවා.